අද මම ඔයාලට කියන්න යන්නේ වෙනදට වඩා හරිම වෙනස්ම විදිහේ අමුතු විදිහේ කතාවක්. අවුරුදු 50ක් තිස්සේ හිතේ වෛරය හිඩ කරන් හිටපු මිනිසාගේ කතාව. මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරපු වීඩියෝ එකක්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස් මේ වීඩියෝ එක අවසානයේදී එකතු කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි බලමු මොකක්ද මේ කතාව කියලා. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි නෝමන් ජොන්සන්, ජනප්‍රිය මලල ක්‍රීඩකයෙක්. පාසලෙන් පස්සේ විශ්‍රාමික ගුරුවරයෙක් සහ පුහුණු කරුවෙක් බවට ඔහු පත් වුණා. ඔහු ප්‍රජාව තුළ ඉතාමත් ගෞරවයෙන් හිටපු පුද්ගලයෙක්. අනිත් කෙනා තමයි කාල් එරික්සන්. පාසල් කාලයේදී ක්‍රීඩා කළමනාකරුවෙකු විදිහට ඔහු කටයුතු කරලා තියෙනවා. පස්සේ ඔහු රක්ෂණ නියෝජිතයෙක් විදිහට සාර්ථක ජීවිතයක් ගත කරලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙන්න හේතු වෙලා තියෙන්නේ අවුරුදු 50කට විතර කලින් ඔවුන් දෙදෙනා පාසල් කාලේ ඉන්නකොට සිද්ධ වෙච්ච සුළු සිදුවීමක්. පාසල් ඇඳුම් මාරු කරන කාමරේදී නෝමන් ජොන්සන් විහිළුවට වගේ කාල් එරික්සන්ගේ හිස මත ක්‍රීඩා ඇඳුමක පටියක් දාලා ඔහු අපහසුතාවයට පත් කරලා තියෙනවා. කාල් එරික්සන් මේ සිදුවීමත් එක්ක ගොඩක් අපහාසයකට ලක් වෙලා තියෙනවා. අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා. අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් ඔහුගේ හිතේ මේ තරහ හිර කරගෙන ඔහු ඉඳලා තියෙනවා. 2012 වර්ෂයේදී අවුරුදු 73ක් වෙන කාල් එරික්සන් තම පැරණි පන්තියේ මිතුරා වුණු 72 වෙනිදී නෝමන් ජොන්සන්ගේ නිවසට ගිහිල්ලා දොරට තට්ටු කරලා තියෙනවා. නෝමන් ජොන්සන් දොර ඇරීමෙන් පස්සේ එරික්සන් ඔහුට වෙඩි තබා ඝාතනය කරලා තියෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ මේ කාල් එරික්සන් මේ ඝාතනයට හේතුව විදිහට සඳහන් කරලා තියෙන්නේ අවුරුදු 50කට පෙර සිදුවුණු යම් සිදුවීමක් බවයි. ඇත්තටම කියනවා නම් අවුරුදු 50ක් තිස්සේ ඔහු ඒ තරහව ඔහුගේ යටි හිතේ තියාගෙන ඉඳලා තියෙනවා. ඔහු දෙවන පෙළ මිනීමැරීමේ චෝදනාවට වරද පිළිගත් නමුත් මානසික රෝගී තත්ත්වයක සිටි බවට අවසානයේදී තීන්දුව වෙලා තියෙනවා. ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිලා තියෙනවා. දඬුවම් නියම කිරීමට පෙර එරික්සන් ජොන්සන්ගේ වැන්දපු බිරිඳගෙන් සමාව අයද ඉඳලා තියෙනවා. අතර මෙහිදී ඔහු සඳහන් කරලා තියෙන්නේ මට පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන් මම දින දර්ශනය ආපස්සට රැගෙන යනවා කියලා. ඉතින් ඔයාලට මොකද්ද මේ ගැන හිතෙන්නේ? ඔයාලගේ අදහස් අනිවාර්යෙන් එකතු කරන්න.